හෙලෝ ඉතින් යමුද මාත් එක්ක ගම්මඩුවක් බලන්න. ඉතින් කොහොමද ඔයාලට දන්නවද ගම්මඩු ශාන්ති කර්මයක් කියන්නේ මොකක්ද කියලා? මම දන්න තරමින් නම් කරදර දුරු කරලා සතුට ස්වාභාවික විපත් ඒ වගේම වසංගත රෝග ගමට ඇති වෙලා තියෙන සතුන්ගේ වන හානි ඒ විතරක් නෙවෙයි එතමුන් විශ්වාස කරනවා භූත දෝෂ ඒව දුරු කරන්න දෙවියන්ට තොරන් දීමයි කියලා. දැන් බලනවද තොරන් දීම කියන්නේ මොකක්ද කියලා? තොරන් දීම කියන්නේ තමන් අදහන දෙවියන්ට දෙවියන්ගේ බලයට කැප කරලා ආශිර්වාද ඉල්ලනවා කියන්නේ. අන්න ඒක තමයි තොරන් දීම කියන්නේ. බලන්නකෝ මාර ලස්සනට ඒ නර්තනය කරන අපූර්ව කිසිම මහන්සියක් කිසිම දෙයක් එයාලට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා ඒගොල්ලන්ගේ හදවතින්ම සතුටින් මේ කරන දේට දෙවියන්ට ආශිර්වාද කරනවා. ගම්මඩුවක් කියන්නේ මොකක්ද කියලාවත් තේරෙන්නේ නැති චූටි පැංචෝ වගේ ළමයි ඇත්තටම මේක දිහා බලාගෙන ඉන්නවා. මේකෙන් වෙන්නේ මොනවද කියලාවත් තේරෙන්නේ නැහැ එයාලට ඇත්තටම. ඉතින් රෑ වෙලාද ගොඩක් රෑ වෙලාද වෙනදට නිදා ගන්නව නේද කියලාවත් හිතන්නේ නැහැ. අලුයම එහෙම වෙනකම්ම ගොඩාක් ළමයි ඉන්නවා. ඒ කට්ටිය හරිම ආසාවෙන් මේක බලාගෙන ඉන්නේ. ඒ වගේම ඊයේ ගොඩාක් හුළඟ තිබුණා. ඒ හුළඟටවත් ඔතන දල්වලා තිබුණ එක පහන් තැටියක් නිවුනේ නැහැ. ඒක දෙවියන්ගේ ආශිර්වාදයක්. මේ ගම්මඩුව දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම අපිට වෙලාව දවස යනවා ගෙවෙනවා කියලා ඇත්තටම තේරෙන්නේ. ඒ තරම් මාරම ලස්සනයි මාරම ආසයි මම නම් මේ වගේ දෙයක් බලාගෙන ඉන්න. මොකද
දන්නේ නැති දේවල්, දැකලා නැති දේවල්, ලස්සන දේවල් අපේ පැරණි මුතු මිත්තෝ මේ කරපු දේවල් ඉස්සරහට පවත්වාගෙන යනවා කියන්නේ ලොකු ආශිර්වාදයක්. එක නර්තනාංගයක් තමයි මේ දුම්වල වැටි අතින් අරගෙන දුම්වල උඩට විසි කරනවා, යටට විසි කරනවා. ඇත්තටම මේක මාරම ලස්සනයි, මාරම රටාවක්. මං හරිම ආසයි මේ ගම්මඩු ශාන්ති කර්මයේ මේ කොටසට. මං ගොඩක් මහන්සි මේ කොටසට. මං හිතනවා ඔයාලත් කැමති ඇති කියලා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඇත්තටම බයක් නැතුව ඉදිරිපත් වෙලා මම කරන නර්තනයට එයාලට දෙවියොන්ම ආශිර්වාද කරනවා ඇති. කිසිදු විපතක් කරදරයක් වෙන්නේ නැතුව මේ රංගනය ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න මමත් ආශිර්වාද කරනවා. තව ඉස්සරහට මෙයාලට. ඇත්තටම ගොඩක්ම ලස්සනයි දුම්වල වලින් කරන සෙල්ලම්. ඒක මාරම ලස්සනයි. බුදුන්ගෙන් ආශිර්වාදයද දෙවියන්ගේ ආශිර්වාදයද ඒ හැමෝගෙම ආශිර්වාදයත් අරගෙන මේ නර්තනය මේ ගම්මඩුව ඇත්තටම සහභාගී වෙන හැමෝටම ගොඩක් පින්. මොකද මේ වගේ ගම්මඩුවක් කරන්න ගොඩාක් ශ්‍රමය ධනය වැය කරන්න වෙනවා. ඒවට සහභාගී වුණ හැමෝටම මේ අපි බලන් ඉන්න හැමෝටමත් එක්කම මේක දකින හැමෝටමත් ඇත්තටම ගොඩාක් වටිනවා. මේ වගේ දෙයක් කමට කරන එක ගැන ගොඩක් වටිනවා. මේ ගම්මඩුව පවත්වන්නේ කටයුතු හොඳටම දන්න කපු මහත්තයෙක් ප්‍රධාන කොටකින් ගම්වාසීන් එක්කම. මුලින්ම බුද්ධ පූජාව පිරිත් දේශනා තමයි පවත්වන්නේ. දෙවියන්ට ආරාධනා කරත් බුදුන් තමයි මූලිකම දේ. ඉතින් මේක පටන් ගන්න හවස් වරුවත් සමග පසුවදා අලුයම වෙනතුරු මේක තියෙනවා. මේකට ගොඩක් වියදම් යනවා. ඉතින් බෙර වාදන නැටුම් ගැයුම් සමග බලන් ඉඳි හරිම ආසයි. ගන්නකෝ ගින්දර සමග කරන මේ සෙල්ලම්. ඉතින් බලන් ඉද්දී ඇස්පිය නොගහා බලන් ඉන්න තරම් මට නම් මාරම ආසයි ඒක. දෙවියන්ට පඬුරු බඳින්න තමයි ඔය සූදානම් වෙන්නේ. දෙවියන්ට පඬුරු බඳිනවා කියන්නේ ගම්වාසීන්ගේ හිතවල තියෙන ඕනම දෙයක් ඉටු කර දෙන්න කියලා දෙවියන්ට පඬුරක් වෙන්කොට තැබීම තමයි. ඉතින් මේ ලෝකයේ තියෙන නම් දෙවියන්ට පඬුරු බඳින මොහොත වෙනකම් විතරයි. එතනින් එහාට තවත් බ්ලොග් එකක් ගේන්න නම් බැරි වුණා මට. එතනින් එහාට මේ
ගොඩක් දේවල් තව වෙනවා මේ ගම්මඩුව කියන දේ ඇත්තටම. ඒක ඉතින් තැනක ඉඳලම බලන්න ඕන අත්දැකීමක් වගේ තමයි මම නම් හිතන්නේ. ගොඩක්ම දකින දේ ඇස් දෙකෙන් දකින දේ තරම් ගොඩක් දේවල් සුන්දර නෑ, ලස්සන නෑ. නමුත් මට පුළුවන් හැටියට මට පුළුවන් දේ මං ඔයාලට ගෙනාවා. මම දන්න තරමින් මම දන්න දේ මං ඔයාලට කිව්වා. ඉතින් මං හරි හෝ වැරදි වෙන්න පුළුවන්. පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන්. මං දන්න තරමින් තමයි ගම්මඩුවක් ගැන ඔයාලට කිව්වේ. ආරක්ෂා කරලා අධ්‍යාපන කටයුතු දුරේ දිනෙන් දිනම දියුණුවක්පත් වෙන්න සෑම දෙයක්ම සාර්ථක වේවා කියලා. ඉතින් ආයෙමත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.